ආයුබෝවන් දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 7 ශ්‍රේණිය අනුපාත කියන පාඩමේ 21 4 අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළ පොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිය බලා ගන්න channel එකත් subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. තල කැරලි සෑදීමේදී තල හා හකුරු මිශ්‍ර කරන අනුපාතය 5:4 වේ. එහෙනම් තලයි හකුරුයි මිශ්‍ර කරන්නේ 5:4 කියන අනුපාතයට. තල කැරලි සෑදීම සඳහා තල ග්‍රෑම් 500ක් යොදා ගන්නා විට යොදාගත යුතු හකුරු ප්‍රමාණය සොයන්න. තල ග්‍රෑම් 500ක් යොදා ගන්නවා. එහෙනම් අපෙන් අහන්නේ අවශ්‍ය හකුරු ප්‍රමාණය කීයද කියලා. අපි මේ ගාන හදන්න අපිට දීලා තියෙන්නේ තල ප්‍රමාණයනේ. එහෙනම් තල වලට අදාළ කොටස් ගාන තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. අවශ්‍ය හකුරු ප්‍රමාණය හොයන්න නම් අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ එක කොටසකට කොච්චරක් හකුරු ප්‍රමාණයක් අල්ලනවද කියලා හොයාගන්න එක. ඒක හොයන්න අපි 500 බෙදන්න ඕනේ 5ෙන්. එතකොට අපිට ග්‍රෑම් 100ක් එනවා එක කොටසකට අල්ලන මුළු ප්‍රමාණය. එහෙනම් හකුරු තියෙනවා කොටස් 4ක්. එහෙනම් අපිට අවශ්‍ය හකුරු ප්‍රමාණය බලන්න අපි කරන්න ඕනේ මේ ආපු ග්‍රෑම් 100 ගුණ කරන්න ඕනේ හකුරු වලට අදාළ කොටස් ගාන 4යිනේ. ඒ හින්දා 4ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ග්‍රෑම් 400ක් එනවා මෙන්න මේ තල කැරලි මිශ්‍රණයේ අඩංගු හකුරු ප්‍රමාණය. ප්‍රශ්නාංක 2 කාර්යාලයක සේවය කරන කාන්තා හා පිරිමි සේවක සංඛ්‍යා අතර අනුපාතය 3:2කි. එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් ගණන 18ක් නම් කාන්තාවෝ ඉන්නවලු 18ක්. පිරිමි සේවකයන් ගණන සොයන්න. එහෙනම් අපි මේ ගාන හදන්න සම්බන්ධ කරගන්න ඕනේ කාන්තාවෝ ගානයි කාන්තාවන්ට අදාළ කොටස් ගානයි. එහෙනම් අපි බලමු එක කොටසකට කොච්චරක් මිනිස්සු ඉන්නවද කියලා. එහෙනම් බලන්න අපි 18 බෙදන්න ඕනේ 3ෙන්. ඇයි ඒ 18 කියන්නේ කාන්තාවන් ගණන 3 කියන්නේ කාන්තාවන්ට අදාළ කොටස් ගණන. එතකොට අපිට එනවා එක කොටසකට කොච්චරක් මිනිස්සු ඉන්නවද කියලා. 18 3ෙන් බෙදුවාම 6යි. එහෙනම් එක කොටසකට මිනිස්සු 6ක් ඉන්නවනේ. පිරිමි සේවකයෝ ගන්න හොයන්න ඕනේ. පිරිමි සේවකයන්ට අදාළ කොටස් ගාන 2යි. එහෙනම් අපි කරන්න ඕනේ මෙතන ආපු 6 ගුණ කරන්න ඕනේ 2කින්. 6 2කින් ගුණ කරාම 12යි. එහෙනම් මෙන්න මේ ආයතනයේ පිරිමි සේවකයෝ 12ක් ඉන්නවා. ප්‍රශ්නාංක 3 කිරිතේ සෑදීමේදී කිරි සහ තේ කහට මිශ්‍ර කරන අනුපාතය 2:5 වේ. කිරි හා තේ කහට මිශ්‍ර කරන්නේ 2:5 අනුපාතයට වේ. කිරිතේ සෑදීම සඳහා යොදා ගන්නා කිරි ප්‍රමාණය මිලිලීටර 100ක් වන විට ඒ සඳහා යොදාගත යුතු තේ කහට ප්‍රමාණය මිලිලීටර කීයද කියලා අහනවා. අපි මේ ගාන හදන්න කරන්න ඕනේ කිරි ප්‍රමාණය සහ කිරි වලට අදාළ කොටස් ගාන තමයි සම්බන්ධ කරගන්න ඕනේ. අවශ්‍ය කහට ප්‍රමාණය බලන්න නම් අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ එක කොටසකට කොච්චර මිලිලීටර ප්‍රමාණයක් අල්ලනවද කියලා බලන්න. කිරි ප්‍රමාණය මිලිලීටර 100යිනේ. කිරි ප්‍රමාණයට අදාළ කොටස් ගණන 2යි. එහෙනම් 100 බෙදන්න ඕනේ අපි 2කින්. 100 2කින් බෙදපුවාම මිලිලීටර 50යි. එහෙනම් අපෙන් අහන්නේ අවශ්‍ය තේ කහට ප්‍රමාණයනේ. තේ කහට වලට අදාළ කොටස් ගණන 5යි. එහෙනම් අපි කරන්න ඕනේ එක කොටසක් මිලිලීටර 50යිනේ. ඒ වගේ කොටස් 5ක් නෙවෙයි 55න් ගුණ කරන්න ඕනේ. 55න් ගුණ කරාම මිලිලීටර 250යි කියලා උත්තරයක් එනවා. එහෙනම් මෙන්න මේ කිරි තේ එක හදන්න තේ කහට මිලිලීටර 250ක් අවශ්‍ය වෙනවා. ප්‍රශ්නාංක 4 පෙරේරා මහතා තම මාසික වැටුපෙන් ඉතිරි කරන මුදල හා වියදම් කරන මුදල අතර අනුපාතය 3:7 වේ. ඉතිරි කරන්නේ 3යි වියදම් කරනවා 7ක්. ඔහු එක් මාසයකදී ඉතිරි කරන ලද මුදල 6000ක් නම් වියදම් කළ මුදල සොයන්න. එක මාසෙක එයා 6000ක් ඉතුරු කරලා තියෙනවා. එහෙනම් අපිට මේ ගාන හදන්න සම්බන්ධ කරගන්න වෙන්නේ මෙන්න මේ ඉතුරු කරපු මුදලයි ඉතුරු කරන කොටස් ගානයි. අපි බලමු එක කොටසකට කොච්චර මුදලක් වෙන් වෙනවද කියලා. ඒක බලන්න අපි කරන්නේ ඉතුරු කරපු මුදල 6000යිනේ අපිට දීලා තියෙන්නේ ඒ දත්ත දෙකනේ. ඉතුරු කරපු මුදල 6000යි ඉතිරි කරන කොටස් ගාන 3යි. එහෙනම් එක කොටසකට එනවා රුපියල් 2000.
එහෙනම් අපෙන් අහන්නේ වියදම් කරපු මුදලනේ. එක කොටසක් 2000යිනේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මේ 2000 ගුණ කරන්න ඕනේ වියදම් කරපු කොටස් ගාන 7යිනේ. 7. 2000 7ෙන් ගුණ කරාම 14000යි කියලා එනවා. එහෙනම් මෙන්න මේ පෙරේරා මහතා ඔය කියන මාසේ රුපියල් 14000ක් වියදම් කරලා තියෙනවා. ප්‍රශ්නාංක 5 ස්කන්ධය අනුව තුත්තනාගම් හා තඹ දෙක අණු පහ අනුපාතයට මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍ර ලෝහයක තුත්තනාගම් 2යිලු තඹ 5යිලු. මෙන්න මෙහෙම මිශ්‍ර කරලා සකසා ගන්නා ලෝහයක රෝම ඉලක්කම් අංක 1 තුත්තනාගම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 6ක් නම් තඹ වල ස්කන්ධය සොයන්නලු. තුත්තනාගම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 6ක්ලු. එහෙනම් තඹ වල ස්කන්ධය සොයන්නලු. අපි කරන්නේ තුත්තනාගම් 6යිනේ. එහෙනම් අපිට මේක හොයන්න සම්බන්ධ කරගන්න වෙන්නේ තුත්තනාගම් ස්කන්ධයයි තුත්තනාගම් කොටස් ගානයි. එහෙනම් එක කොටසක කොච්චර ස්කන්ධයක් තියෙනවද බලන්න. අපි කරන්නේ 6 බෙදන්න ඕනේ 2කින්. මොකද තුත්තනාගම් වල ස්කන්ධය 6යි. තුත්තනාගම් වලට අදාළ කොටස් ගාන 2යි. 6 2කින් බෙදුවාම උත්තරේ එනවා 3යි කිලෝග්‍රෑම් කියලා. එහෙනම් එක කොටසකට අයිති වෙන ප්‍රමාණය කිලෝග්‍රෑම් 3යි. එතකොට තඹවල ස්කන්ධයනේ අහන්නේ. එහෙනම් තඹවල කොටස් ගාන 5යි. එහෙනම් අපි කරන්න ඕනේ 3 ගුණ කරන්න ඕනේ 5ෙන්. 3 5ෙන් ගුණ කරාම 15යි කිලෝග්‍රෑම් කියලා උත්තරයක් එනවා. රෝම ඉලක්කම් අංක 2 තඹවල ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් නම් තුත්තනාගම් වල ස්කන්ධය සොයන්න. එහෙනම් අපිට මේ ගාන හදන්න පාවිච්චි කරන්න වෙන්නේ තඹවල ස්කන්ධය කිලෝග්‍රෑම් 10යිනේ. එහෙනම් තඹවල කොටස් ගාන 5යි. එහෙනම් අපි බලමු එක කොටසකට කොච්චරක් අයත් වෙනවද කියලා. ඒක බලන්න අපි 10 5ෙන් බෙදනවා. 10 5ෙන් බෙදුවාම කිලෝග්‍රෑම් 2ක් එනවා. එහෙනම් අපි තුත්තනාගම් වල ස්කන්ධය බලන්න කරන්න ඕනේ මේ කිලෝග්‍රෑම් 2 ගුණ කරන්න ඕනේ තුත්තනාගම් වල කොටස් 2යිනේ. එහෙනම් කිලෝග්‍රෑම් 2 2කින් ගුණ කරන්න ඕනේ. 2 2 4යි. එහෙනම් තුත්තනාගම් කිලෝග්‍රෑම් 4ක් එනවා රෝම ඉලක්කම් අංක 2ට. රෝම ඉලක්කම් අංක 3 මිශ්‍ර ලෝහයේ කිලෝග්‍රෑම් 28ක ඇති තඹ ප්‍රමාණය සොයන්න. එහෙනම් මිශ්‍ර ලෝහයේ කිලෝග්‍රෑම් 28ක ඇති තඹ ප්‍රමාණය සොයන්න. සම්පූර්ණම ලෝහ ප්‍රමාණය දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 28යි. මේකේ තියෙන තඹ ප්‍රමාණයනේ හොයන්න ඕනේ. එහෙනම් අපිට දීලා තියෙනවා මුළු කොටස් ගාන 2ට 5ක් එකතු කරාම 7යි. එහෙනම් තඹ ප්‍රමාණය හොයන්න අපි කරන්න ඕනේ 28 7ෙන් බෙදන්න ඕනේ එක කොටසක් කොච්චරයිද බලන්න. 28 7ෙන් බෙදුවාම 4යි කිලෝග්‍රෑම් කියලා එනවා එක කොටසක්. අපෙන් අහන්නේ තඹ ප්‍රමාණයනේ. තඹ කොටස් 5ක් තියෙනවා. එහෙනම් මේ ආපු 4යි කිලෝග්‍රෑම් කියන එක ගුණ කරන්න ඕනේ 5යි. 4 වාරයක් 5 20යි. එහෙනම් කිලෝග්‍රෑම් 20යි කියලා උත්තරයක් එනවා. මෙන්න මේ කිලෝග්‍රෑම් 28 ඇතුලේ තියෙන තඹ ප්‍රමාණය. රෝම ඉලක්කම් අංක 4 තුත්තනාගම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් නම් තුත්තනාගම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් නම් මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය සොයන්න. මුළු කොටස් ගාන අපි හොයාගත්ත 7යි කියලා. තුත්තනාගම් වල ස්කන්ධය 2යි. එහෙනම් තුත්තනාගම් වල කොටස් ගාන 2යිනේ. එහෙනම් අපි 2 2කින් බෙදන්න ඕනේ එක කොටසක් කීයද කියලා බලන්න. 2 2කින් බෙදුවාම 1යි. එහෙනම් එක කොටසක් කිලෝග්‍රෑම් 1යි. ඒ වගේ කොටස් ඔක්කොම තියෙනවනේ 7ක්. එහෙනම් අපි කරන්න ඕනේ කිලෝග්‍රෑම් 1 ගුණ කරන්න ඕනේ 7ෙන්. එතකොට කිලෝග්‍රෑම් 7යි කියලා එනවා මුළු ලෝහවල ස්කන්ධය.